උඹලා මචං TikTok එකේ ලස්සන වීඩියෝ එකක් දැක්ක ගමන් ඒ වීඩියෝ එකට වැලලි කමෙන්ට් දාන්න එපා බං මට මේ වීඩියෝ එක සේව් දීපන්කෝ මට මේක දීපන්කෝ කියලා කමෙන්ට් දාන්න එපා. උඹලට එහෙම සේව් කරගන්න බැරි වීඩියෝ ලේසියෙන්ම සේව් කරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා. අද මම මේකේ විදියක් තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. තාමත් අපේ Nano Plus One YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe පාරක් දාලාම තියාගන්න මේ වගේ දේවල් දැනගන්න. ඉතින් අපි දැන් වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මචංලා ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා TikTok app එක මෙන්න මේ විදිහට open කරගන්න එක තමයි කරන්න ඕනේ. TikTok app එක open කරගත්තට පස්සේ මේ වගේ videos තියෙනවනේ. ඒ වීඩියෝ එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා බලන්න ඒක සේව් කරන්න දෙනවද කියලා. මේ වීඩියෝ එක මේ සේව් කරන්න දෙනවා ඩවුන්ලෝඩ් කරන්න දෙනවා ප්‍රශ්නයක් නෑ අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලමු. ඒකත් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලමු. ඒක අපිට ඩවුන්ලෝඩ් කරන්න බැරි එකක් තියෙන. හැබැයි අපි වෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න try කරමු. මේ වීඩියෝ එක බලමු. ඒකත් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලමු. ඒකත් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලමු. ඒකත් අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලමු. ඒකත් ඒක ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක අපි ඩවුන්ලෝඩ් කරන්න try එකක් දීලා බලමු. මේ ගර්ල් අපිට සද්දයක්වත් දායිද දන්නේ බලමු. පිටේ වදාලනේ අපි මේක ඩවුන්ලෝඩ් කරලා බලමු. මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ share කියන icon එකක් තියෙනව නේද? අන්නේ share කරන icon එක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහටම නිල් පාට රවුමක් ඇතුලේ තියෙනව නේද? copy link කියලා තියෙනව නේද? sorry රවුමෙන් පිට තමයි copy link කියලා තියෙන. හැබැයි මේ copy link කියලා තියෙන icon එකට ඔයාලා මේ විදිහට ක්ලික් කරගන්න. ඒ විදිහ link එක copy කරගත්තාට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට එළියට එන්න. ඊට පස්සේ ඔයාලා ඉන්ටර්නෙට් යන browser එකක් ඔයාලා open කරගන්න. මම ඉන්ටර්නෙට් යන්නේ නම් Chrome browser එකෙන්. ඒක නිසා මම Chrome එක මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලට පේනව නේද? මේ විදිහේ search bar එකක් තියෙනවා. අන්නේ search bar එකේ ඔයාලා search කරගන්න ඕනේ. search කරන විදිහටම download කියලා සර්ච් කරගන්න ඕන. මේක ඔයාලට ඇප්ලිකේෂන් එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඒකත් මම කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම මේ ඇප් එකේ link එකක් මම පල්ලෙහා description එකේ දාලා තියන්න. ඔයාලට මේක හොයාගන්න බැන්න මේ site එකේ link එක. එතනින් ගිහිල්ලත් ඔයාලට මේ site එකට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ උඩින්ම තියෙන site එකට මම ක්ලික් කරගන්නවා. ඒ site එකට ක්ලික් කරගත්තට පස්සේ මෙතන එනවා link එකක් මේ විදිහට paste කරන්න එනවා. ඔයාලට පේනව නේද? මෙතන තියෙනවා install app කියලා එකක් තියෙනවා පේනව නේද? එතනින් ඔයාලා මේක install කරගන්නත් පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් මෙන්න මෙතන දැන් මේ රතු පාටින් උඩට මගේ මේ Chrome browser එකේ ඊතලයක් තියෙන Chrome එකේ update එකක් ඇවිල්ලා තියෙන. මම update එක දුන්නේ නැහැ. ඒ update එක දුන්නාට පස්සේ මේක නැති වෙනවා. ඒ update එක ඇවිල්ලා නිසා තමයි ඒක පෙන්වන්නේ. ඔයාලට මෙතනින් app එක download කරගන්න පුළුවන්. නැත්නම් මෙතනින් ගිහිල්ලා ඔයාලට lazyයෙන්ම මේ තියෙනව නේද? add to home screen කියලා එකක් තියෙනව නේද? අන්න ඒක දුන්නාට පස්සේ මේක app එකක් විදිහට නිකම්ම ඔයාලගේ home screen එකට එනවා. මෙන්න මෙතනින් මේ download කියන එක දීලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ download කරගන්න පුළුවන්. මම දැන් download කියන එකට ඕන් ක්ලික් කරගත්තා. මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් download video කියලා මේ විදිහේ බටන් එකක් තියෙනවා. download video කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේවා ඇඩ් එකක් එයි ඒක ක්ලෝස් කරගන්න. එතකොට මේක download වෙනවා. ඔන්න බලන්න download වෙනවා. දැක්කද මේ? ඒ වීඩියෝ download වෙලත් ඉවරයි. ඒ වීඩියෝ කොහොම download වෙලත් ඉවරයි. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ කොහොම download කරගත්තට පස්සේ අනික් කෙනා වීඩියෝ එක දාලා තියෙද්දි අපි අර normal විදිහට download කරලා දෙක කෙනා TikTok එකේ username එකේ එනව නේද? watermark එකක් විදිහට එන්නේ. අන්නේ කිසිම watermark එකක් නැතුව ඒ කෙනාගේ user ID ද මොකුත් නැතුව මේ වීඩියෝ එක ඔයාලා download කරගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් එහෙමයි කියලා අනික් කට්ටියගේ වීඩියෝ download කරලා ඉවර වෙලා ඔයාගේ social media platforms වල දාගන්න යන්න එපා. ඔයා ඔයාගේම content කරන්න ඔයා social media වලින් ඉස්සරහට යනවා නම් අනික් කට්ටියගේ videos එහෙම දාගන්න යන්න එපා. ඔන්න ඔය විදිහට තමා බං TikTok වීඩියෝ ලේසියෙන්ම download කරගන්නේ. ඉතින් ඔයා මේකෙන් මොනවද ඉගෙන ගත්තා නම් ඔය වගේ TikTok වීඩියෝ අස්සේ වැළලෙන ඔයාගේ යාළුවාවක් මේ වීඩියෝ එකට mention කරන්න යන්න එයාට share පාරක් දාගන්නම යන්න. එයාත් මේ දේවල් බලලා ඉගෙන ගන්න. තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් හැමෝටම ජයග්‍රාහී දවසක්.